समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි විහාරස්ථානයේ වැඩ සිටින අනෙකුත් මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි අද මේ උතුම් ධර්මදේශනා පින්කමේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස මේ මහා පින්කම් මාලාව සංවිධානය කරන හේමකඩයස් මැතිතුමා මැතිනිය ප්‍රධානව පින්කමට තවත් නොඑක ආකාරයෙන් සහයෝගය දක්වන උපකාර කරන සත්පුරුෂ පිරිස ඇතුළුව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්න මොහොත. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට බොහෝ දෙනා අතර තියෙන බොහෝ ගැටලු වලට විසඳුමක් හම්බ වෙන සූත්‍රයක් හැටියට ජානුස්සෝනි සූත්‍රය සාකච්ඡා කරමු කියලා හිතුවා. මේ සූත්‍රයේ තියෙන්නේ දානය පිළිබඳව. නමුත් එතකොට හැමෝටම හිතෙන්න පුළුවන් දානය ගැන කරුණු අපි කොච්චර දන්නවද කියලා. දානය ගැන එච්චර ඉගෙන ගන්න දේවල් තව තියෙනවද කියලා. නමුත් මේ වාගේ සූත්‍රයක් සාකච්ඡා කරනකොට තමයි තේරෙන්නේ දානය ගැන
අපි මොනවද දන්නේ කියලා. සර්වඥතා ඥානයට වැටහුණ තරම් භාග්‍යතුන් වහන්සේ දානය පිළිබඳව පැහැදිලි කරපු තරම් මේ සූත්‍ර දේශනාවල් වලින් ඇහෙනකොට දැනගන්නකොට බුදුරජාණන් වහන්සේ ගැන බෞද්ධයෙක් හැටියට ලබාගත් මනුෂ්‍ය ජීවිතය පිළිබඳවත් පුදුමාකාර සතුටක්, සැනසීමක්, පැහැදීමක් තවන්ට තමන්ගේ ජීවිතය ගැන ඇති වෙනවා. ඒ පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නත් එක්ක මම අද ජානුස්සෝනි සූත්‍රයේ මාතෘකා කරගන්න කියලා කල්පනා කළා. පින්නතනේ ජානුස්සෝනි සූත්‍රය සාකච්ඡා කරන්න කලින් එහි මූලාරම්භයක් හැටියට අපිට සාකච්ඡා කරගත යුතු තවත් කරුණු බොහොමයක් තියෙනවා. මොකද එක සූත්‍රයක සියලුම කරුණු විස්තර කරන්නේ නැහැනේ. ඒ සූත්‍රයට අදාළ කාරණා ටික විතරයි සාකච්ඡා කරන්නේ. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා යම් කාරණාවක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවනම් ඒ ප්‍රශ්නයට අදාළ කාරණා ටික විතරයි බුදුරජාණන් වහන්සේ එතන සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ නිසා සමහරලාට දානය ගැන ඊළඟ තවත් කරුණු තවත් සූත්‍රයක තියෙනවා. ඒ නිසා මේ සූත්‍රයට ප්‍රවේශයක් හැටියට මුලින් සාකච්ඡා කළ යුතු කරුණු ටිකක් ගොනු කරගත්තා. ඒ ටික සාකච්ඡා කරලා ඉමු කියලා. ජානුස්සෝනි සූත්‍රය ආරම්භ වෙනවා මේ ජානුස්සෝනි කියන මිත්‍යා දෘෂ්ටික බමුණේ බුදුරජාණන් වහන්සේගෙන් අහන මිත්‍යා දෘෂ්ටික ප්‍රශ්න කීපයක් විසඳමින් ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය බිඳලමින් ඔහු සම්මාදිට්ඨිකයෙක් බවට පත් කරන්නයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කොට වදාළේ. අතකෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ යේන භගවා තේනුප සංකමි උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරේත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ භගවන්තං ඒතද වෝච. මේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ කරා එළඹියේය. එළඹ බුදුරජාණන් වහන්සේ හා සමග සතුටු විය යුතු සිහි කටයුතු කතා කොට නිමවා එකක් පසක හිඳ ජානුස්සෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම සඳහන් කළා කියලා සූත්‍රය ආරම්භ කරනවා. එතකොට ජානුස්සෝනි බ්‍රාහ්මණයා කොහොමද මොනවද බුදුරජාණන් වහන්සේට සඳහන් කළේ කියන කාරණා ටික අපි මේ මූලික හැඳින්වීමෙන් පස්සේ සාකච්ඡා කරමු. අපි වෙනතුන්ට සිහිපත් කළා මේ සූත්‍ර දේශනාව දානය පිළිබඳව කරුණු කතා කරන සූත්‍රයක් කියලා. වෙනතුනේ මේ දානයක් පූජා කරනකොට අපි දේශනාවලින් අහලා ඕන තරම් ඉගෙනගෙන තියෙනවා పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා අවස්ථා තුනක් පිළිබඳව. එතකොට අපට పూర్ව චේතනාව පහළ වෙන්න පුළුවන් කොයි කාලෙද? සමහර වෙලාවට දානි දෙන්න අවුරුද්දකට විතර කලින් වෙන්නත් පුළුවන්. අවුරුදු 2කට 3කට විතර කලින් වෙන්නත් පුළුවන්. මාස ගානකට කලින් වෙන්නත් පුළුවන්. සති කීපයකට කලින් වෙන්නත් පුළුවන්. දවසකට දෙකකට කලින් වෙන්නත් පුළුවන්. පින්කම කරන්න හිතාපු කාලේ. ඒතකොට චක්කුං උදපාදි ධර්ම දානමය පින්කම් මාලාව මේ විදිහට සංවිධානය කරලා ඉදිරියට පවත්වනකොට ඒ වැඩසටහන් මාලාව කොයි විදිහටද පවත්වන්න ඕනේ? අපි හේමකඩයිස් මැතිතුමාගේ හිතේ ඇතිවෙච්ච සිතුවිලි නිතර ඔබට සඳහන් කරනවා. දේශනාව පටන් ගන්න ඉස්සරලත් ඔබ දැනුවත් කරනවා අපිට ඇහෙනවා. සමහර වෙලාවට දේශනාව අතරමඟ නතර කරපු වෙලාවෙත් ආයෙත් ඔබව දැනුවත් කරනවා ඇහෙනවා. දේශනාව මග නතර කරලා නැවත පටන් ගන්න තුරු අහපු ධර්ම කාරණා මෙනෙහි කරමින් කොහොමද කටයුතු කළ යුත්තේ කියන කාරණාව මතක් කරනවත් ඇහෙනවා. එතකොට අද අපිට ඒ ටික කියලා දෙන්න මතක් කරන්න එතුමා සමහරලාට මාස ගානක් තව වැඩසටහන් වලට යමින් ඒ වැඩසටහන් වල තියෙන ක්‍රියාකාරීත්වයන් අධ්‍යයනය කරමින් ඒ තැන් වල තියෙන ඇතැම් අඩුපාඩු දුර්වලතා දකිමින් මේවා මගහරවගෙන වැඩසටහනක් කළ යුතුයි කියන අදහස මාස ගානකට කලින් ඉඳලා ඇති කරන්න ඇති.
එතකොට ඒ තමයි මේ ධර්ම දානමය පින්කම් මාලාවේ పూర్ව චේතනාව පහළ වුණ කාලේ. එතකොට කවදද පටන් ගන්නෙ? කොතනද හොඳ? කොයි විදිහටද යොදාගන්නේ? මොන වෙලාවද යොදාගන්නේ? කවුද දේශනාවන් සඳහා තෝරගන්නේ? මේ ආදී වශයෙන් කරුණාකාරණා රාශිය මුලින් හිතනවා. ඒ වගේ තමයි අපේ ගෙදරක අපි පින්කමක් කරන්න ගියත් තවත් මහ පින් රැස් කරන්න පුළුවන් උතුම් පුණ්‍ය භූමීන් වලට ගිහිල්ලා අපි පින්කමක් සිද්ධ කරන්න තීරණය කළත් අපි ඒ පින්කම ගැන කල්පනා කරන්න පටන් ගන්න කාලයක් තියෙනවා. ඒක තමයි පින්කමේ పూర్ව චේතනාව පහළ වුණ කාලය. කාටද දන් දෙන්නේ? කොහෙදද දන් දෙන්නේ? මොනවද දානෙට දෙන්නේ? කොහොමද දානෙ දෙන්නේ? මේ ආදී වශයෙන් විවිධ කාරණා රැසක් අපි කල්පනා කරනවා. පින්නතනේ එහෙම විවිධ තීරණ අරගෙන සමහර කෙනෙක් කල්පනා කරනවා බලු කපුටු දානයක් දෙනවා කියලා. දැන් සමහර අයගේ විශ්වාසයක් තියෙනවා මහ විශාල ආනිසංසයක් ලැබෙනවා කියලා. ඒ නිසා අදත් ඒ විදිහේ පින්කම් කරනවත් ඕනතරම් අපි දකිනවා. ගිතෙල් මිශ්‍ර කරලා දෙනවා. නොඑක ආකාරයෙන් බලු කපුටු දාන දෙනවා. ඉතින් කෙනෙක් තීරණය කරනවා බලු කපුටු දානයක් දෙනවා. තව කෙනෙක් තීරණය කරනවා අසරණයන්ට දානයක් දෙනවා. තව කෙනෙක් තීරණය කරනවා පිළිකා රෝගීන්ට දානයක් දෙනවා. තව කෙනෙක් තීරණය කරනවා මහලු නිවාසයකට, අනාථ නිවාසයකට, ළමා නිවාසයකට දානයක් දෙනවා. මේ විවිධ ආකාරයේ තීරණ මේවා සේරම අයිති වෙන්නේ పూర్ව චේතනාවට. ඊළඟට සඳහන් කළා මේ పూర్ව චේතනාව පහළ කරගෙන අපි කාටද දන් දෙන්නේ? ඒකෙන් අපිට ලැබෙන ආනිසංස මොනවද කොච්චරද කියන කාරණාව විස්තර කරන්න කියලා දක්ඛින විභංග සූත්‍රය. එතකොට දක්ඛින විභංග සූත්‍රයත් අපි පින්නතුන් හුඟක් දෙනාට අහලා පුරුදුයි. දක්ඛින විභංග සූත්‍රයේ මුලින්ම දේශනා කරන දාන පහක් තියෙනවා. එක දිගට දානේ සඳහන් කරගෙන යනකොට මූලිකව සඳහන් කළේ තිරිසන් සතෙකුට දෙන දානය. ඒක දක්ඛින විභංග සූත්‍රයට අනුව නම් අන්තිමට තියෙන දානය. නමුත් අපි මෙතන සාකච්ඡා කරනකොට මේ කාරණාව මුලින් සාකච්ඡා කරාම එක තිරිසන් සතෙකුට දෙන දානය. දෙක දුස්සීල පුජ්‍යලයකට දෙන දානය. තුන්වෙනි කාරණාව පෘතජ්ජන සීලවන්තයෙකුට දෙන දානය. හතරවෙනි කාරණාව අහසින් යන අභිඥාලාභී තවුසෙකුට දෙන දානය. පස්වෙනි කාරණාව තිසරණ සහිත පන්සිල් තියෙන කෙනෙකුට දෙන දානය. එතකොට දැන් මේ විදිහේ මේ පස් ගොල්ල අරමුණු කරගෙන අපි දන් දුන්නහම අපිට කොහොම ආනිසංස ලැබෙනවද කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේම වෙනම පැහැදිලි කළා. තිසරණගත සත්වයන්ට ආහාර දුන්නහම අනාගත ජීවිත 100 ආහාර පාන හිග වෙන්නේ නැහැ කියලා දේශනා කළා. දුස්සීල මිනිසෙකුට කැම වේලක් දුන්නොත් අනාගත ආත්ම 1000කට ආහාර පාන හිග වෙන්නේ නැහැ කියලා දේශනා කළා. පෘතජ්ජන සීලවන්තයෙකුට කැම වේලක් දුන්නොත්. එතකොට මේ පෘතජ්ජන සීලවන්ත කියලා කියන්නේ නිතර සාකච්ඡා කරලා තියෙන කරුණක්. සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනකොට අනිත් මිනිස්යන්ට කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන අය. හැබැයි මේ පුජ්‍යලයට අනිවාර්යෙන් තිසරණ තියෙනවා කියලා කාරණාවක් නැහැ. මෙහෙම අය බෞද්ධ නොවන අය අතරත් ඕන තරම් ඉන්නවා. සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනයේට යන්නේ නැහැ, බොරු කියන්නෙත් නැහැ, රාරක්කු බොන්නෙත් නැහැ. ඒ වුණාට දෙවි හිමියෙන්ම කරන්නේ නැහැ කියලා පොරොන්දුවක් නැහැ. අවස්ථාවක් ආවොත් සමහර වෙලාවට ප්‍රාණඝාතයක් කරනවා. නිතර ගේ ඇතුළට සර්පෙක් රිංගනවා නම් මරලා දාන්න පුළුවන්. නිතර දියමකුළු වාගේ සත්තු ගේ ඇතුළේ ඉන්නවා නම් අන් අයගේ ආරක්ෂාවත් තමන්ගේ ආරක්ෂාවත් තකා මරලා දාන්න පුළුවන්. ඊට අමතරව හූනෝ කැරපොත්තු වාගේ සත්තු නිතර ගේ ඇතුලේ කරදර කරනවා නම් මීයෝ වාගේ සත්තු ඒ අය මරලා දානවා. නමුත් දඩේ මේ යන්නේ නැහැ. දැල් දාන්න යන්නේ නැහැ. ඒ වාගේ ප්‍රාණඝාත වලට යන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් හරියටම වැළකුණාමයි කියන කාරණාවක් නැහැ. අනික් සිල්පද ගැනත් එහෙම්මම තමයි. නමුත් අනුන්ට කරදර කරන ස්වභාවයක් නැහැ. පෘතජ්ජන සීලවන්ත. එතකොට අපි කියනවා ඒ ඇයට
හුඟක් හොඳ මිනිස්සෙක් කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් කියලා. ඒ හින්දා අපිට ඒ අය හොඳයි. හැබැයි ආර්යයන් වහන්සේලාට ඒ අය හොඳ නෑ, දුස්සීලයි. අපිට හොඳ නිසා තමයි පෘථග්ජන සීලවන්ත කියලා කියන්නේ. එහෙම කෙනෙකුට කෑම වේලක් දෙන්න ලැබුණොත් අනාගත ජීවිත ලක්ෂයක් විපාක දෙනවා කියලා සඳහන් කළා. අහසින් යන අභිඥාලාභී තවුසේ තිසරණ තියෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් අහසින් ගියපු ඍෂිවරු ඕන තරම් හිටියා. බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ සමත ආදී භාවනා ක්‍රම දියුණු කරලා ධ්‍යාන වඩලා අහසින් ගියපු ඍෂිවරු හිටියා. අදත් එහෙම අය නෑ කියලා අපිට කොහොමවත් කියන්න බෑ. තිසරණ තියනවා කියන කාරණාවක් සමහර අයට තියෙන්නත් පුළුවන්, සමහර අයට නැති වෙන්නත් පුළුවන්. නමුත් මෙතන කතා කරන්නේ අහසින් යන තවුසෙක් ගැන. එතකොට තිසරණ නැති අවිඥාලාභියෙක් ගැනයි මේ කියන්නේ. අනාගත ජීවිත කෝටි ලක්ෂයක් විපාක දෙනවා කෑම වේලක් දුන්නොත්. ඊළඟට මේ ශාසනයේ ප්‍රාථමිකම පුද්ගලයා ගැන කතා කරනවා. තිසරණ සහිතව පන්සිල් තියෙන පුද්ගලයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා කියලා. අනාගත ජීවිත අසංකේය. අපි කල්පනා කළොත් අපේ ගෙදර දානයක් දෙන්න තීරණය කරනවා. බුද්ධ ප්‍රමුඛව භික්ෂූන් වහන්සේලා 19ක් අපි නිවසට වැඩම කරවනවා. අපේ ඥාතීන් 100 දෙනෙකුට පින්කමට ආරාධනා කරනවා. එතකොට ගෙදර අය ඇරෙන්න අපි මතක් කරපු 100 දෙනෙක් සහභාගී වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව 19ක් ගෙදරට වැඩමවලා ඉන්නවා. පින්නතින් දැන් අද කාලේ හැටියට කතා කළොත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව 19ක් වැඩමෙව්වා කියලා අපි කතා කළොත් සදාතුක ධාතුන් වහන්සේ ප්‍රධානව 19ක් වැඩම කළා කියලා තමයි කියන්නේ. එතකොට ධාතුන් වහන්සේ සහිතව 19කට දන් දෙනවා කියලා කියහම බුද්ධ පූජාවේදී ඊටා විශේෂ කාරණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට දන් දීලා ලැබෙන ආනිසංසය මෙච්චරයි කියලා සීමාවක්. අපි මේ කාරණාවේදී ඉස්සරහට මේ ගැන තව ටිකක් කතා කරනවා. එහෙනම් ධාතු කරඬුව හෝ පිළිම වහන්සේ නමක් වැඩමෙව්වොත් බුදුරජාණන් වහන්සේ තමයි නියෝජනය කරන්නේ. ඒ වුණාට අද දකින්න 99% බුදුරජාණන් වහන්සේ වැඩමෙව්වට බුදුරජාණන් වහන්සේට නිසි ගෞරව දක්වන්නේ නැහැ. ඒ නිසා අකුසල රැස් කරගන්නවද කියන කාරණාව ගැනත් ආපහු හිතන්නත් ඕනේ. මොකද ධාතු කරඬුව වැඩමෙව්ව කියලා විශේෂිත ගෞරවයක් අපි දකින්නේ නැහැ ගෙදරක. කෙටියෙන් කිව්වොත් ස්වාමින් වහන්සේලාට සලකන තරම් බුදුරජාණන් වහන්සේට සලකන්නේ නැහැ. සමහර තැනක ධාතු කරඬුව තැම්පත් කරන්නේ පත්තර කෑල්ලක් උඩ. ස්වාමින් වහන්සේලාට සුදු පිරිවට එලලා අසුන් පනවලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දානි ටික කලවමේ ඔක්කොම බෙදලා තියෙනවා. නමුත් භික්ෂූන් වහන්සේලාට වෙනම දානි සකස් කරලා තියෙනවා. රස්නි පිටින් බෙදන්න ඕනේ කියලා තීරණය කරනවා. ඒ ආදි වශයෙන් වෙනම දානි සකස් කරලා තියෙනවා. අතසෝජන භාජන වෙනම සකස් කරලා තියෙනවා. අත පිහින දේවල් වෙනම සකස් කරලා තියෙනවා. බුද්ධ පූජාවට නැති තවත් ප්‍රණීත ආහාර පාන බොහොමයක් භික්ෂුන් වහන්සේලාට තියෙනවා. එතකොට අපි දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේට අඩු සැලකිල්ල. එහෙම වුණාම ඒ බුද්ධ පූජාවෙන් ලැබෙන මහානිසංස බව අපිට ලැබෙනවද කියලා ආපහු හිතන්න ඕනේ. හැබැයි දානයක් සාංගික කරලා පූජා කරන්න අද හැටියට ධාතුන් වහන්සේ වැඩමවන්න ඕනෑම කියලා නියමයක් නැහැ. ඉතින් වැඩමවාගෙන ගිහිල්ලා අඩු සැලකිල්ලක් දක්වනවට වඩා භික්ෂූන් වහන්සේලා විතරක් වැඩමවලා දාන දෙන එක ඊට වඩා සමහරලාවට හොඳයි කියලා හිතෙනවා. අඩු සැලකිල්ලක් දක්වන නිසා. ඒ පිළිබඳව තව කරුණු බොහොම කතා කරන්න තිබුණත් අපි මේ විදිහට සඳහන් කරාම මේ අවස්ථාවට ඇති කියලා හිතෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව 19යි. තව 100 දෙනෙකුටත් අපි කෑම දෙනවා. දැන් අපේ පින්නතුන් කල්පනා කරන්නකෝ දුස්සීල අයත් ඉන්නවා. ප්‍රත්‍යඥ සීලවන්ත අයත් ඉන්නවා. ආසින් යන 이르දිමත් අය නම් නැති වෙයි. නමුත් තිසරණගත උපාසක උපාසිකාවුත් ඉන්නවා. ඒ අයට දන් දුන්නහම කොයිතරම් ප්‍රමාණයක්ද අපිට ලැබෙන්නේ? දැන් ප්‍රමාණය අපි දන්නවා. තිසරණගත උපාසක උපාසිකාවකට දුන්නොත් අනාගත ජීවිත අසංකේයයි. නමුත් බුදුරජාණන් වහන්සේට හරියට උපස්ථාන කළා නම් ලැබෙන ආනිසංසයේ සීමාවක් තියෙනවද? මහා සංඝයාගේ පූජාව හරියටම කරාම ලැබෙන ආනිසංසයේ සීමාවක් තියෙනවද? සීමාවක් නැහැ.
අසීමාන්තික ආනිසංස තමයි ලැබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කොතනවත් අපිට දේශනා කරනවද ලෙඩ වෙච්ච අයට දන් දෙන්න එපා. රෝහල් වලට දන් දෙන්න එපා. අසරණයන්ට වැඩිහිටි නිවාස වලට නැති බැරි අයට දන් දෙන්න එපා කියලා බුද්ධ ධර්මයේ කොතනවත්ම සඳහන් කරන්නේ නැහැ. ඒ ඕනෑම කෙනෙකුට දන් දෙන්න තමයි අනුමත කරලා තියෙන්නේ. ඒ හැමෝටම අපි උපකාර කරන්න ඕනේ. ඒක මෛත්‍රී පෙරදරිව කරන වැඩ. නමුත් අපි තමයි දැනගන්න ඕනේ මහා කුසලයක් අත්පත් කරගන්නවද කොහොමද කරන්න කියන කාරණාවේ තීරණය තියෙන්නේ අපි ළඟ. ඒ නිසා විශේෂයෙන් දානයේදී ඔය කාරණාව ඊටා විශේෂ විදිහට අපි කල්පනා කරන්න ඕනේ. කොයි විදිහටද මේ පින්කම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්නේ කොහොමද? ඒ නිසා මේ ධර්මයේ සඳහන් කරපු හැටියට අපිට ආනිසංස ලැබෙන්නේ අපේ පූජාව ලබන කෙනාගේ දුප්පත්කමට අනුව නෙමෙයි. අපිට ආනිසංස ලැබෙන්නේ පූජාව ලබන අයගේ තියෙන ගුණවත්කමට අනුව. දුප්පත්කමට අනුව අපිට ආනිසංස වැඩි වෙනවා කියලා කතාවක් නෑ. ගුණවත්කමට අනුව තමයි ආනිසංස වැඩි වෙන්නේ. එහෙමනම් මම කොහොමද දානයක් දෙන්නේ? කොහාටද දානයක් දෙන්නේ? කොයි විදිහටද දානයක් දෙන්නේ කියන කාරණාව පිළිබඳවත් දන් දෙන කෙනා විශේෂයෙන් කල්පනා කරන්න ඕනේ. හැබැයි මතක් කළා අර මුලින් සඳහන් කරපු දන් දිය යුතු අනික් අයට දානේ නොදිය යුතුයි කියන කාරණාවක් නැහැ. ඒ අයටත් දන් දිය යුතුයි. ඊළඟට පින්නතුනේ යම් ආකාරයකින් අපිට අද ඍෂිවරු ලැබෙන්නේ නැහැ කියලා අපි සඳහන් කළා. එතකොට සෝවාන් වූ ආර්යයන් වහන්සේලාත් අද අපේ දානෙට වඩින එකක් නැති වෙයි. මොකද එවන් උත්තරමය ලෝකේ නැහැ නෙමෙයි, දුර්ලභයි. හොයාගන්න අමාරුයි. ඒ නිසා සමහරලාට අපිට මුණ ගැහෙන එකක් නැහැ. නමුත් මේ ශාසනයේ පල්හැම කෙනා තිසරණ සහිත පන්සිල් තියෙන කෙනාට ආහාර වේලක් දුන්නොත් සඳහන් කළේ අනාගත ජීවිත අසංකේයයකට ආනිසංස ලැබෙනවා කියලා. පිළිතුරේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු එකින් එක මේ විදිහට ගලපලා අපිට පැහැදිලි කරලා දේශනා කළා. ශාසනය අරමුණු කරලා දන් දීලා මොනතරම් මහත්ඵල කුසල් ලැබුවද? දැන් අපි මේ පින්කම් කරලා අපේ ඥාතීන්ටත් පින් දෙනවනේ. දැන් මේ ජානුස්සෝනි සූත්‍ර දේශනාවේ මේ බ්‍රාහමණය අහන්නේ මේකයි. ස්වාමීනි, අපි පින්කම් කරලා මියගිය ඥාතීන්ට පින් දෙනවා. ඒ අයට ඒ පින හම්බ වුණේ නැත්තම් ඒ පිනට මොකද වෙන්නේ කියලා. ඒක තමයි ජානුස්සෝනිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒගොල්ලෝ පින් ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අපි තැනක් ඉලක්ක කරලා ඊතලයක් විදිනවා. ඉලක්ක කරපු තැනට ඊතලයේ වැදුනේ නැත්තම් ඊතලයට මොකද වෙන්නේ? ඊතලයේ අවශ්‍ය තැනට වැදුනේත් නැහැ. නමුත් ඊතලයේ ආයේ මටත් නැහැ. තැනක් ඉලක්ක කරලා වෙඩි තියෙනවා. අරමුණට වෙඩිල්ල වැදුනේ නැහැ. දැන් මේ පතුරෙන් මට වැඩක් වෙන්නේත් නැහැ. එතකොට මේ දානයත් එහෙමද? අපේ ඥාතියට පින් හම්බුනේ නැහැ කියලා ඒගොල්ලන්ට පින් දුන්නාම ඒ පින අහක යනවද? ඒ පින අනිවාර්යයෙන්ම අපි කෙරෙහි පිහිටනවා. නමුත් ජානුස්සෝනිට ඒක තේරුම් ගන්න තරම් ශක්තියක් නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා අහන්නේ. පින්නතුනි, මේ ඥාතීන්ට පින් දුන්නාම ඒ ඥාතියට ලොකු ප්‍රයෝජනයක් වෙන්න නම් අපි හුඟා ආනිසංස ලැබෙන විදිහට දන් දෙන්න ඕනේ. අර එක හේතවත්වක සඳහන් කරනවා රාජ්‍යරුව දෙන්නෙක් මරනවා. එක්කෙනෙක් වැරදීමකින් මරනවා. පස්සේ කාලේ වැරදිකාරයා හොයලා උල තියනවා. ඉස්සෙල්ලා වැරදිලා මරපු කෙනා හුඟක් සිල්වත් ගුණවත් කෙනෙක්. මෙරිලා ගිහිල්ලා වෙනත් ආත්මික උපදින වෘක්ෂ දේවතාවෙක් වගේ. නමුත් പ്രേතාත්මයක් කියලා කියන්නේ මරුණට පස්සේ කරගත්ත පින්වල තිබිච්ච අඩුපාඩුවක් නිසා නිර්වස්ත්‍රව තමයි ඉන්නේ. හැබැයි රජ්ජුරුව මැරෙන අය ආය උපදිනවා කියන කාරණාව පිළිගන්නේ නැහැ. රජ්ජුරුව තවත් පුරුෂයෙක් දඬුවමකට භාජනය කරන්න තීරණය කරලා ඒ පුජ්‍යලයට කියනවා විශේෂ මල් වර්ගයක් හොයාගෙන එන්න කියලා. නමුත් ඔහු මල් හොයාගෙන බැරි වෙලාවත් ආවොත් ඔහු එන්න කලින් වාසල් දොරටුව වහන්න කියලා රාජපුරුෂයන්ට කියලා තියෙනවා. මොකද මොහු මරන්නයි උවමනාව. නමුත් ඔහු මල් හොයාගෙන එනවා. රාජපුරුෂයෝ දොර වහනවා. මෙයා සඳහන් කරනවා මෙන්න මේ ద్వාරයේ ළඟ උල තියලා ඉන්න පුද්ගලයා මම රජ්ජුරුව දුන්න වෙලාවට කලින් ආපු බවට සාක්ෂි.
මේ රාජපුරුෂයොත් ඒකට සාක්ෂි. අර උල ඉඳලා ඉන්න පුද්ගලයා කියනවා මම සාක්ෂි තියන්න එපා. මං කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. හැබැයි රැයට මං ගාවට එනවා නිර්වස්ත්‍ර පුද්ගලෙක්. අමනුෂ්‍යෙක්. ඒ අමනුෂ්‍යයා සාක්ෂිය තියාගන්න කියලා. දැන් රජුරුව පහවදා මේ මිනිසයාට දඬුවම් කරන්න හදහම සඳහන් කළා මං ආපු බවට රාජපුරුෂයෝ දැක්කා. අර උල තියලා ඉන්න මිනිස්සයා ගාවට එන අමනුෂ්‍යයත් දන්නවා. එයත් සාක්ෂි. ආන් රජුරුවන්ට හිතුණා මැරිච්ච අය ඉපදිලා අමනුෂ්‍යෙක් හැටියට. පිළිගත්තේ නැති රජුරුවන්ට හිතුණා ඒක බලන්න යන්න ඕනේ කියලා. මේ අමනුෂ්‍යයා හැමදාම ඇවිල්ලා උල උඩ ඉන්න කෙනාට කියනවා යාළුවෝ ඔබ කොහොම හරි උල උඩ හිඳපන් ඒක සැපයි මරුණොත් ඔබ අපායෙ උපදිනවා කියලා. දැන් එදා රෑ රජුරුවත් එක්ක කරගෙන ආවම අර අමනුෂ්‍යයා එනවා. නිර්වස්ත්‍රයි. රජුරුවත් එක්ක කතා කළා. රජුරුවන්ට දුක හිතුණා. රජුරුව පැලඳගෙන ඉන්න වටිනා සලුව ගලවලා දික් කළා ඇඳගන්න කියලා. ආන් ඒ වෙලාවේ මේ අමනුෂ්‍යයා කියනවා මහරජා මනුස්ස ලෝකේ ඉඳලා ඔහොම දෙන ඇඳුම් මට අඳින්න බෑ. අපට ඇඳුම් ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට ඇඳුම් දෙන්න කියලා. කොහොමද කියලා ඇහුවා. සිල්වත් ගුණවත් උතුමන්ට දන් දීලා අපිට පින් දෙන්න. මට හිග වස්ත්‍ර දන් දීලා අපිට පින් දෙන්න. මොකද මේ ඇයට මනුස්ස ලෝකෙන් දෙන රළු ඇඳුම් අඳින්න පුළුවන්කම නැහැ. පින් දුන්නාම ඒගොල්ලන්ට ගැළපෙන ඇඳුම් ඒගොල්ලන්ට පහළ වෙනවා. රාජ භාණ්ඩාගාරයෙන් වටිනා සලු 8ක් අරගෙන ගිහිල්ලා ශාසනයට පූජා කළා. හැබැයි ඒ වෙලාවේ ඇහුවා මහරජා ඔබ වෙනද කවදාවත් දන් දෙන්නේ නැහනේ. කියහම අමනුෂ්‍යයාගේ කතාව කිව්වා. දන් දීලා පින් අනුමෝදන් කළා. පස්සේ අමනුෂ්‍යයා දකින්න ලැබෙනවා බොහොම ලස්සනට දිව්‍යමය සලු ඇඳගෙන ඊටා විශේෂ අශ්වයෙකුගේ පිටේ නැගලා ආභරණ වලින් සැරසිලා ඊටාම ලස්සන රූප සම්පත් ඇතුව අර භික්ෂූන් වහන්සේලා රජුරුත් ඉන්න තැන පෙනී හිටියා. ඒ මොහොතේම පින ලැබිලා. නමුත් මහා පිනක් ලැබෙන්න නිසා සිල්වත් ගුණවත් උතුමන්ට දන් දීලා පින් දෙන්න කියලා කිව්වා. එතකොට දැන් අපි තිරිසන් සතාගේ ඉඳලා දන් දෙන්න පුළුවන් ආනිසංස ලැබෙන හැටි කතා කළා. හැබෑවටම අපේ ඥාතියා පින් ගන්න පුළුවන් තැනක ඉන්න බව හොඳටම දන්නවනම් අපි තිරිසනෙකුට කැම දීලා පින් දෙයිද? සුළු පිනක් තමයි එහෙනම් නෑදෑයට ලැබෙන්නේ. දෙන්න පුළුවන් උපරිම තැනට දන් දීලා තමයි අපි එහෙනම් පින් අනුමෝදන් කරන්නේ ඒ ඉන්න දුක්ඛිත තැනෙන් ගොඩ ගන්න. එතකොට ඒක නොපෙනෙන නිසාද සමහර වෙලාවට එවන් අවස්ථා මගහැර ගන්න කියන කාරණාවට අපිට යන්න සිද්ධ වෙනවා. ආන් ඒ වගේ තීරණ වලට අපි එළඹිලා මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්නේ කොහොමද කියන කාරණාවත් හිතලා මේ ලැබිච්ච ජීවිතෙන් එහෙම පින් රැස් කරන්න උවමනයි කියන කාරණාවත් විස්තර කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ මේ പ്രേතවත්තුවත් එක්ක කරුණු කාරණා තව ගොඩාක් තියෙනවා විස්තර කරන්න. එක දෙවියෙකුට කෑම හිගයි. දෙවියෙක් වෙලා ඉපදිලා. සිල් රැකලා තිබ්බ නිසා. හැබැයි දන් දීමේ අඩුපාඩුවක් නිසා කෑම හිගයි. කලාතුරකින් තමයි කෑම හම්බ වෙන්නේ. එක දවසක් කලාතුරකින් මේ දෙවියට කෑම හම්බ වුණාම පිණ්ඩපාතේ වඩින භික්ෂූන් වහන්සේ නමක් දැකලා ගිහිල්ලා පූජා කළා. කලාතුරකින් නමුත් කෑම එක අත්හැරලා උන්වහන්සේට පූජා කරලා ඒ පින අනුමෝදන් වෙලා දිව්‍ය විමානෙට ගිහිල්ලා බලහම විමානෙ තිබිච්ච හැලි ඔක්කොම ආහාර වලින් පිරීලා. මෙහෙන් දීලා යනකොටම එහි ලැබිලා. දෙවියන්ට එහෙම ලැබුණට අපිට එහෙම ලැබෙන්නේ නැහැ. අන්න ඒක නිසා කර්මයයි ඵලයයි ගැන ලොකු විශ්වාසයක් අපිට නැහැ. වරදක් කරපු ගමම්ම දඬුවමත් ලැබෙනවා නම් මිනිස්සු වැරදි කරන එකක් නෑ. අතීතයේ තරම් දරුණු දඬුවමුත් අද ලෝකේ නෑ. ඒක අතීතේ නම් සමහරලාට කකුල් දෙකෙන් ගැට ගහලා හරස් කීතෙන් ඉරනවා. එහෙම දඬුවම් අද අහන්න නෑ. මේ වරද කරපු කෙනාට දෙන දඬුවම මේකයි කියලා. මුල්ම කාලේ ඉරලා තියෙන්නේ ඔළුව ඉරහම ඉක්මනට මැරෙනවනේ. තව ටිකක් දුක වැඩි කරන්න තමයි කකුල් දෙකෙන් එල්ලලා එතන ඉඳලා ඉරන්න පටන් ගන්න. තව වෙලාවක ගල් යකඩ මේ දේවල් වලින් සත්තුන්ගේ රූප හදලා ඒ ඇතුළට මිනිස්සු දාලා වහලා යටින් රත් කරනවා. එතකොට අර මනුස්සයා සම්පූර්ණ අර ඇතුලේ බැදෙනවා. වේදනාව කොහොමද කියන කාරණාව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කෑ ගහන හඬ විතරක් පිටට එන්න වෙන ක්‍රමයක් යොදලා තියෙනවා. එතකොට ඔක්කොටම ඇහෙනවා කෑ ගහනවා. ආයි ඒ වරද කරන්නේ නැහැ. අතීතේ රජවරු දඬුවම් දීපු හැටිත් අපේ අය ඔය දේවදූත සූත්‍රයේ බාලපඬිත සූත්‍රය අහනකොට අහලා තියෙනවා. එහෙම දඬුවම් ක්‍රියාත්මක වුණා නම්
මේ වරද කරලා අහුවෙච්ච ගමම්ම එහෙම ලැබෙන බව දන්නවනම් මිනිස්සු පව් කරන එකක් නැහැ. ඒ වාගේ තමයි දානි දීලා ගෙදර එනකොට ගෙදර අටුකොටු ටිකක් පිරීලා තියෙනවා නම් අපිට දන් දෙන්න ලොකු කැමැත්තක් තියෙනවා. නමුත් මනුස්ස ලෝකේ එහෙම වෙන්නේ නැහැ. නමුත් අර ආහාර හිග දෙවියට දිව්‍ය ලෝකෙට දන් දීලා තමන්ගේ විමානෙට යනකොට සියලුම දේවල් ආහාරයෙන් සම්පූර්ණ වෙලා. එතකොට ඒ සිල්වත් ගුණවත් භික්ෂුවකට දන් දීලා. සරියුත් මහරහතන් වහන්සේගේ ආත්ම භාව 5කට කලින් අම්මා දානයක් නවත්තපු නිසා එදා ඇගේ ස්වාමියා හරියට නිකන් සකල ජනී ජනයාට පැම් පොකුණක් වගේ. පොකුණ කාටවත් අහනක් නැන්නේ. රජුරවන්ටත් පැන් ගන්න පුළුවන්, ඇමතිවරුන්ටත් පැන් ගන්න පුළුවන්, උගතුන්ට, නූගතුන්ට, කුලවතුන්ට, කුලහීනයන්ට, දුප්පතුන්ට, බෝසතුන්ට ඔක්කොටම පොකුණෙන් වතුර ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සරියුත් මහරහතන් වහන්සේගේ ආත්ම භාව 5කට කලින් අම්මගේ ස්වාමියා ඕනෑම කෙනෙකුට ආහාර පාන නොයෙක් දේවල් වලින් සත්කාර කළා. භික්ෂුන් වහන්සේලාටත් දන් දුන්නා. හදිස්සියේ විදේශගත වෙන්න වෙලා ස්වාමි දීනියට කිව්වා මම කරගෙන ආපු දාන වැට නවත්තන්න එපා කියලා. ඔහු ගියාට පස්සේ ඇයි ඉස්සරලම කලේ මහා සංඝයාට දන් දෙන එක නවත්තුවා. නමුත් දුගී මගී යාචකේ වෙනවා. අර පුජ්‍යලයා ඒ අයට පුදුම කරුණාවෙන් සැලකුවා. ගේ පිටිපස්සේ තිබුණා දි รา පු මඩු වගේ හදාපු එක මඩු. මේ දුගී මගී යාචකයන් ඒ මඩු වලට දැම්මා. දාන සඳහන් කළා උඹලා බිහි කරපු මව්පියන්ගේ හිස් මොල කාපියව ගිහිල්ලා කියලා. මල අනුභව කරලා මුත්‍රා බොණ්ඩ කියලා සඳහන් කළා. ඒ විදිහට බොහෝ හිංසා කළා. ඇයත් පස්සේ මැරුණා. මැරිලා ගිහිල්ලා ඇය പ്രേත ලෝකෙ ඉපදිලා මල මුත්‍ර තමයි අනුභව කරන්නේ. අමුසොහොන් වලට ගිහිල්ලා බාගෙට දෙවිච්ච මිනි අනුභව කරන්නේ. මිනි කපලා අහක දාන්න අපිරිසිදු දේවල් තමයි අනුභව කරන්නේ. මිනිස්සුන්ගේ හිස් මොළ අගින් ගලාගෙන ඇවිල්ලා එළියට කාරලා විසි කරන කෙල සොටු තමයි අනුභව කරන්නේ. දරුවෝ බිහි කරපු කාන්තාවන්ගෙන් ඉවත් කරන වැදෑමස් වගේ දේවල් තමයි අනුභව කරන්නේ. එක දවසක් සරියුත් මහරහතන් වහන්සේට මුණ ගැහිලා. මුණ ගැහිලා කාරණාව කියනවා. ස්වාමීනි ආත්ම භාව 5කට කලින් මම ඔබ වහන්සේගේ අම්මා කියලා. මට ස්වාමීනි පිහිටක් වෙන්න කියලා. භික්ෂූන් වහන්සේලාට දන් දීලා මට පින් දෙන්න කියලා. සිල්ලතුන්ට දන් දීලා පින් දෙන්න කියන කාරණාවයි මේ සඳහන් කළේ. මහමුගලන් මහරහතන් වහන්සේ ප්‍රධානව භික්ෂූන් වහන්සේලා කීප නමකට ඒ ගැන මතක් කරලා මහරහතන් වහන්සේ පින්ඩපාතේ වෙදියා. රජමාලිගාවට ගියහම රජුරු කාරණාව ඇහුවා. මේ කාරණාව ඔක්කොම රජුරවන්ට කීවා. රජුරු ඇමතිවරුන්ට කතා කරලා විශේෂ තැනක විශේෂ ආසන පනවලා ආහාර පාන වස්ත්‍ර පරිස්කාර ආදී මේ දානයකට අවශ්‍ය සියලුම දේවල් සපයලා මහරහතන් වහන්සේට දුන්නා. ස්වාමීනි මව වෙනුවෙන් පූජා කරන්න කියලා. ඒ දානෙන් පස්සේ ඒ සුවිශේෂී ආනිසංස ලැබලා මහමුගලන් මහරහතන් වහන්සේ මුණ ගැහිලා මේ කාරණාව මතක් කරනවා. මට මේ තරම් ආනිසංස ලැබුණා කියලා. එතකොට එහෙනම් සිල්වත් ගුණවත් තැනට දන් දීලා පින් අනුමෝදන් කරනකොට ඒ අයට වඩා ලොකු දෙයක් දුන්නා වෙනවා. ඊළඟට පින්නතුනේ මෙතන සඳහන් කළා പ്രേත ලෝකේ දිව්‍ය ලෝකේ ඉන්න අයට අපි දෙන දේවල් කෙලින්ම ලැබෙන්නේ නැහැ. ආහාර දුන්නට ආහාර ලැබෙන්නෙත් නැහැ. වස්ත්‍ර දුන්නට වස්ත්‍ර ලැබෙන්නෙත් නැහැ. වටින්නේ පින් විතරයි. පින් දුන්නාම පිනට අනුරූපව ඒ අයට ලැබිය යුතු දේවල් ලැබෙනවා. ඊළඟට පින්නතනේ මෙතන සඳහන් කරන්න කියලා පෙන්නනවා මේ දෙවියන්ට පින් ලැබෙනවද නැද්ද කියන කාරණාව. දැන් ජානුස්සෝනි සූත්‍රයේ දෙවියන්ට පින් ලැබෙන කතාවක් සඳහන් කරන්නේ නැහැ. මොකද පින් ලැබෙන ස්ථානත් පින් නොලැබෙන අස්ථානත් ගැන සඳහන් කරනවා මේ සූත්‍රයේ. ඒක නිසා සඳහන් කරනවා ඒ කාරණාව පැහැදිලි කරන්න කලින් දෙවියන්ට පින් ලැබෙන හැටි විස්තර කරන්න කියලා. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්න පුළුවන්. මම ඒකයි මුලින්ම සඳහන් කළේ මේ සූත්‍රවල ඒ තැනට අදාළ කාරණාව විතරයි විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා ජානුස්සෝනි සූත්‍රයේ දෙවියොත් අස්ථානයක් ඇරියට සලකන්නේ දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ටික විස්තර කරලා ඉන්න කියලා කියනවා. එතකොට දැන් අපි මේ විස්තර කරන්න යන කොටස තියෙන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයේ. ඒක ගාථාවක් සඳහන් කරනවා මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ. යස්මින් පදේශේ කප්පේති වාසං පණ්ඩිත ජාතිකෝ යම් ප්‍රදේශයක වාසය කරනවා නම් නුවණ ඇති පුද්ගලයෙක්. යස්මින් පදේශේ කප්පේති වාසං පණ්ඩිත ජාතිකෝ
සීලවනේ තත්ත බෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරියෝ. හොඳ තිදොර සංවරයෙන් යුක්ත සීලවන්තයන්ට වළඳවලා. යාතත්ත දේවතා ආයුං තාසං දක්ඛින මාදිසු. යම් එහි දෙවියෝ ඉන්නවනම් ඔවුන්ට පින් පමුණුවනවා. යම් ප්‍රදේශයක වාසය කරනවා නම් නුවණ තියෙන අය සිල්වත් ගුණවත් උත්තමයන්ට දන් දීලා දෙවි දේවතාවුන්ට පින් දෙනවා. තා පූජිතා පූජයන්තෝ මානිතා මානයන්තිනම්. ඒ දෙවියන්ට පින් දෙන නිසා නැවත පූජා කරනවා. කවුද පූජා කරන්නේ? දෙවියෝ විසින් මිනිස්සුන්ට ආපහු පින් දෙනවා. අපි දෙවියන්ට පින් දෙනවා. දෙවියෝ නැවත පූජා කරනවා කියලා කියන්නේ දෙවියෝ ආපහු අපිට පින් දෙනවා. ඊළඟට සඳහන් කළා දෙවියෝ අපෙන් මොකවත් ඉල්ලන්නේ නැහැ. නමුත් ඉල්ලන්නේ නැතුවම තමයි අපි දෙවියන්ට පින් දෙන්නේ. ධර්මදේශනාව පටන් ගන්න කලින් බුදුරජාණන් වහන්සේ ළඟ මල් පහන් ගිලම්පස පූජා කරනකොට ඔබ සියලු දෙනාම සම්බන්ධ කරගනිමින් අපේ මහත්මයා බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරන්න වාක්‍යයක් කිව්වා. ඔබ හැමෝම පෙනිපෙනී සම්බන්ධ කරගත්තා. හැබැයි සම්‍යක් දෘෂ්ටික ආර්යයන් වහන්සේලාට ආරාධනාවක් කළා ඔබ වහන්සේලාත් පෙරටු කරගෙනයි මේ පූජාව බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා. අපිත් හැම වෙලාවෙම බුද්ධ පූජාව තියෙනකොට ආර්යයන් වහන්සේලා සිහිපත් කරලා ස්වාමීනි මේ මහ පූජාව දිහා බලන්න ඔබ වහන්සේලාත් සම්මාදන් වෙන්න කියලා කියනවා නම් උන්වහන්සේලා හරි සතුටුයි. නමුත් බලාපොරොත්තු නැති වෙලාවක තමයි අපි එහෙම කතා කරන්නේ. එහෙනම් පින් දෙන්නේ දෙවියෝ අපෙන් පින් ඉල්ලලා නෙමෙයි අපි පින් දෙන්නේ. අපි කැමැත්තෙන්මයි දෙන්නේ. දැන් අපේ පින්නතුන්ට යම් යම් අවශ්‍යතා දේවල් තියෙනවා. ඔබ කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව කවුරු හරි ඔබට ඔබ කැමති දේ ගෙනල්ලා දෙනවා. අපිට ඇති වෙන්නේ සතුටක්ද නැද්ද? පුදුම සතුටක් තියෙන්නේ. අනේ මම මෙහෙම දෙයක් හොය හිටියේ. මම මෙහෙම දෙයක් ප්‍රාර්ථනා කර හිටියේ. ආන් ඒ වගේ තමයි අපෙන් ඉල්ලන්නේ නැතුවම දෙවියන්ට අපි පින් දෙනකොට දෙවියන්ට තියෙන පුදුම සතුටක් කියලාම සඳහන් කළා. ඊළඟට පින්නතුනි ඒ දෙවියන්ට පේනවා අපි පින් දෙනකොට. දෙවියෝ හිතනවා අපි ඒ අයට පූජා කරන්න ඕනේ කියලා. අපි පින් දෙනකොට පේනවා, දකින්නවා, බලන අය. ඊට පස්සේ හිතනවා අපි ප්‍රත්‍යුපකාරයක් කරන්න ඕනේ කියලා. මාතා පුත්තංග ඕරසං. එහෙම හිතලා කොහොමද අනුකම්පා කරන්නේ? අම්මා තමන්ගේ ඖරස පුත්‍රයාට යම්සේ අනුකම්පා කරනවාද මේ දෙවියෝ අපට ඒ විදිහට අනුකම්පා කරන්න පටන් ගන්නවා. දේවතානු කම්පිනෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලබන පුද්ගලයා හැම කාලෙම හොඳ දේවල්ම දකිනවා. සඳහන් කරනවා මොකද හැම තැනම ඔහුට දෙවියන්ගේ සහයෝගය ලැබෙනවා. යම් කටයුත්තකටද එළඹෙන්නේ හැම යහපත් කටයුත්තකටම දෙවියන්ගේ සහයෝගය ලැබෙනවා. මම කරන්න ගියහම මම හිතුවට වඩා හොඳට එදාට ඒ පින්කම අපිට කරගන්න ලැබෙනවා. එහෙනම් හැමෝටම මම සඳහන් කළේ ඔබ කරන්න ගියහම ඔබ හිතුවට වඩා හොඳට ඔබට සහයෝගය ලැබෙනවා. ඒ මේ දෙවියන්ගේ අනුකම්පාව තියෙන හින්දා. එතකොට දෙවියෝ අපට අනුකම්පා කළේ ඇයි? අපි දෙවියන්ට පින් දුන්න නිසා. එහෙනම් දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියන කාරණාවක් නැහැ. ඊළඟට පින්නතිනේ මේ දෙවියන් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ කොහොමද කියන කාරණාව දැන් හොඳටම වැටහෙන්න ඕනේ. බාර ගැට ගහලාද, පූජා වට්ටි තියලාද, පින් දීලා විතරයි කටයුතු කරන්න තියෙන්නේ. ඒ බාර වලටවත් පූජා වට්ටි වලටවත් අනුග්‍රහ කරන්න එන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ අපෙන් පින් විතරයි. මේ ලෝකේ හොඳම සිල්වතුන්ට දන් දීලා ඒ සිල්වතුන් ළඟ පූජා පවත්වලා පින් දෙනවා නම් උන්වහන්සේලා හරි කැමතියි. ඒ නිසා මේ කාරණාව මෙතන පැහැදිලි කළා. එතකොට ඒ පින්නතුනේ ජානුස්සෝනි සූත්‍රයේ දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ. ජානුස්සෝනි සූත්‍රයේ එහෙම සඳහන් කළේ අපේ ඥාතියා මරණයටපත් වෙලා දෙවියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. හැබැයි කොහේ ඉපදෙනවද කියන කාරණාව කියන්න පුළුවන්ද? මේ කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේස්ත්‍රයේ
මේන් සක්වලකට එහා පැත්තේ ඉපදෙන්න පුළුවන්. මේන් සක්වලවල් 1000කට එහා පැත්තේ දිව්‍ය ලෝකයක උපදින්නත් පුළුවන්. මේන් සක්වලවල් ලක්ෂයකට එහා පැත්තේ දිව්‍ය ලෝකයක උපදින්නත් පුළුවන්. මේ කෝටි ලක්ෂයක් සක්වලින් එළියේ තියෙන වෙනත් සක්වලක දෙවියෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. ඒ දෙවියෙක් වුණාම විතරක් නෙමෙයි මැරිලා ඉපදෙන කොටත් එහෙම්මම තමයි. අපි මෙහි පින් දුන්නට ඥාතියා ඉපදිලා ඉන්නේ සක්වලවල් කෝටි ලක්ෂකිනුත් එහා පැත්තේ වෙන්න පුළුවන්. එතකොට මහා බ්‍රහ්මයාට බලන්න පුළුවන්කම තියෙන්නේ ඒ දිව්‍යමය ඥාණයෙන් සක්වලවල් 1000යි. මහ බඹුන්ට පේන්නේ සක්වලවල් 1000 නම් ඊට පල්ලෙහි ඉන්න දෙවියන්ට ඊට වඩා පේනව ඇද්ද? එහෙනම් අපේ නෑදෑයා මීට වඩා මේන් සක්වලවල් ලක්ෂයකට එහා පැත්තේ ඉපදුනොත් එහෙම ඒ දෙවියගේ ඥාතීන් හැටියට අපි පින් කරලා පින් දෙන බවේ දෙවියට පේනවද? පේන්නේ නැත්නම් අනුමෝදන් වෙන්න බෑනේ. දකින්නේ නැති නිසා අනුමෝදන් වෙන්න බෑනේ. අන්න ඒක නිසායි මෙතන සඳහන් කළේ දිව්‍ය ලෝකේ ඉපදීමත් අස්ථානයක් කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියක් කරගෙන ඔබ වැරදියට තේරුම් ගනී කියලා තමයි අර මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන ගාථාවෙන් ඒ කාරණාව විස්තර කරලා ඉන්නේ කිව්වේ. පින්කම කරනවා පේනවනම් සතුටු සිතින් බලාගෙන ඉඳලා අපි පින් අනුමෝදන් කරනකොට පින් අනුමෝදන් වෙනවා. නමුත් වෙන ඈත සක්වලක හිටියොත් අපි පින්කම් කරනවා පේන්නේ නැහැ. ඒ නිසායි ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කළේ. පින්නතුනි සමහර වෙලාවට මෙතන පින් අනුමෝදන් කරනකොට විශේෂයෙන් සඳහන් කළා දෙවි දේවතාවෝ පින් අරගෙන අපිට උපකාර කරනවා කියලා. ඒක අපි සඳහන් කළා ඖරස පුත්‍රයාට අම්මා යම්සේ සලකනවාද ඒ විදිහටම අපිට බලනවා කියලා. දැන් අපි මේ මහ පින්කම් ඉවර වෙලා විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් කරනවා. දැන් පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ තියෙන මේ ගාථා රත්නය සරලව විස්තර කරලා අපි දැනගත්ත අරමුණත් එක්ක දැන් කල්පනා කරලා බලන්නකෝ ඔය පුණ්‍ය අනුමෝදනාවේ පින් අනුමෝදන් කරන හැටියට නිතර කළොත් දෙවියන්ගේ අනුකම්පාව අපිට කොච්චර ලැබෙනවද කියලා. ආර්යයන් වහන්සේලාගේ කරුණාව අපිට කොච්චර ලැබෙනවද කියලා. සමහර කෙනෙක් නිතර මේ විදිහට පුණ්‍ය අනුමෝදනා කරනවා නම් ඒ අයගේ එදිනෙදා කටයුතු ওই විදිහට සාර්ථක වෙන්නේ එහෙම ලොකු සහයෝගයක් තියෙන නිසා. අහවල් සිද්ධියේදී මගේ ජීවිතේ නැති වෙන්නයි තිබුණේ. නමුත් පොඩි සීරීමක් විතරයි උනේ කියලා අපි පුදුමයටපත් වෙනවා. ඇයි මම මැරුණේ නැත්තේ කියලා. ඒ කාගේ හරි ලොකු රැකවරණයක් අදෘශ්‍යමානව මට තිබුණ නිසා. අම්මා දරුවන්ට පිහිට වෙනකොට දරුවගෙන් වෙන මොකවත් බලාපොරොත්තු වෙනවද? අපි සමහරලාට වෙද මහත්තයා ගාවට ගිහිල්ලා කියනවා මෙච්චර ගාණක් දෙන්නම් මේක සනීප කරලා දෙන්න. මෙච්චර ගාණක් දෙන්නම් මේ සත්කම කරලා දෙන්න. මට මේ බඩු ටික දෙන්න ඒවට මුදල් දෙන්න. නීතිඥ මහත්තයා ගාවට ගිහිල්ලා කියනවා ඉල්ලන ගාණක් දෙන්නම් නඩුව දිනලා දෙන්න. එතකොට ඒගොල්ලෝ වැඩ කරන්නේ මොකටද? අපි දෙනවා කියපු දේ බලාපොරොත්තු ඇතුව. නමුත් අම්මා කවදාවත් දරුවට සහයෝගය දක්වන්නේත් එහෙමද? ආන් ඒ වගේ තමයි මේ දෙවියෝ අපිට බලන්න පටන් ගත්තාම අපෙන් මොකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ආන් ඒ නිසා පුණ්‍ය අනුමෝදනා කරන එකත් වටිනවා, පින් ලබන්නත් පුළුවන්. එතකොට ජානුස්සෝනි සූත්‍රයට අනුව පින් ලබන්න බෑ අස්ථානයක් දෙවියෝ සඳහන් කළේ යයි අර විදිහට ඈත තැන්වල ඉපදෙන්න පුළුවන්. එහෙම වුණොත් පින් දුන්නද නැද්ද කියන කාරණාව පේන්නේ නැහැ. හැබැයි සක්‍ර දෙවියන්ට මේ මනුස්ස ලෝකේ හොඳට පේනවා. චාතුම් මහරජික දෙවියන්ට මේ මනුස්ස ලෝකේ හොඳට පේනවා. මේ සදිව්‍ය ලෝකයේ අයට මේ මනුස්ස ලෝකේ හොඳට පේනවා. මේ සක්වලේ බ්‍රහ්මයන්ටත් මේ මනුස්ස ලෝකේ හොඳටම පේනවා. දෙවියෝ කොයිතරම් පින්වලට කැමැතිද? සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වරක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ඉල්ලීමක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දෙනමක් යම් තැනක මුණ ගැහිලා උන්වහන්සේලා දෙනම ධර්ම සාකච්ඡාවක් කරනවා නම් පොඩි ධර්ම කාරණා කීපයක් කතා කළා නම් ඒක අවසානයේ අපිට පින් දෙන්න කියන්නේ කියලා. පොඩි වචන කීපයක් කතා කළා නම් ඒක අවසානයේ අපිට පින් දෙන්න කියලා. එතකොට පින්නතුනි හිතන්නකෝ සඳහන් කළා දෙන්නේ යම් තැනක මුණ ගැහුණා නම් ධර්ම කතාවක්ම කරන්න කියලා. විශේෂයෙන් සිල් ගත්ත දවසට එහෙම හරියට සිල් බිඳින ওই කාරණාව නිසා දෙන්නේ යම් තැනක මුණ ගැහුණා නම් අදාට සිල් අරගෙන ධර්ම කතාවක් මිස වෙන කතාවක් කරන්න එපා.
කතා කරන්න වෙන කාරණාවක් නැත්නම් ධර්ම කාරණාවකුත් මේ වෙලාවේ බැරි නම් තෘෂ්ණීම් භාවයෙන් ඉන්න. එතකොට දැන් බලන්නකෝ සක්දෙවිඳ කියනවා බණපද දෙක තුනක් දෙනමක් සාකච්ඡා කළත් අවසානයේ අපිට පින් දෙන්න කියහම ඒ බණපද දෙක තුනක ධර්ම සාකච්ඡාවත් මොනතරම් පින් ගංගාවක් බවට පත් වෙනවද? එතකොට මේ නිර්පරාදී සම්ප්‍රලාප කිය ගත කරන කාලේ තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන්න බණපදයක් දෙකක් සාකච්ඡා කළොත් කී දෙනෙකුට යහපතක් වෙනවද? ඒ නිසා නේද ධර්ම දානයේ සියලුම දානයන් අභිභවනය කළා කියලා සඳහන් කළේ. නැවත ඉල්ලීමක් කළා ස්වාමීනි යන්තම් හතර පද ගාථාවක් දේශනා කරලා පොඩි අනුමෝදනාවක් කරනවා නම් දානි ගෙදරක වේවා පොඩි අනුමෝදනාවක් කරනවා නම් ඒ අනුමෝදනාව අවසානයේ අපිට පින් දෙන්න කියලා. අපි සාමාන්‍යයෙන් ඒ වගේ තැන්වල එහෙම කරන්නේ නෑනේ. පැයකමාරක දේශනාවක් කළොත් දෙවියන්ට පින් දෙනවා. නමුත් සක්දෙවිඳ ඉල්ලනවා පොඩි අනුමෝදනාවක් කළත් ස්වාමීනි අපට පින් දෙන්න කියලා. ඒ නිසා පින්නතුනි දෙවියෝ මේ පින්කම් දිහා බලාගෙන ඉඳලා අනුමෝදන් වෙනවා. එහෙනම් බොහොම ශ්‍රද්ධාවෙන් පින් කරලා අපි පින් අනුමෝදන් කරාම උන්වහන්සේලා නිතර මේ සක්වල පේන නිසා මනුලෝ පේන නිසා අපි පින් ගන්නවා. එහෙනම් දෙවියන්ට පින් දෙනවා කියන එක කොච්චර වටිනවද? ඊළඟට විශේෂයෙන් සඳහන් කළා අපේ පින පේන දෙවියන්ට මිස නොපෙනෙන දෙවියන්ට අනුමෝදන් වෙන්න බෑ කියලා. පින්නතුනි මේ දන් දෙනකොට పూర్ව චේතනාව පහළ වෙන බව අපි මුලින් සඳහන් කළා. ඊළඟට තව චේතනාවක් තියෙනවා. ඒක මොකක්ද? මුංචන චේතනාව. දානේ දෙන වෙලාව අපර චේතනාව කියලා අවසානයේ තව චේතනාවක් තියෙනවා. අපි අපර චේතනාවත් කතා කරමු. මේ දානයක් දෙනකොට මාසයක් විතර ලෑස්ති වෙවි උනන්දු වෙවි සතුටු වෙවි කටයුතු කරනකොට සතුටක් ඇති වෙනවා පසුබෑමක් ඇති වෙනවා. පින්කම ලෑස්ති කරගෙන යනකොට සතුටුයි. සමහර වෙලාවට අවශ්‍ය දේවල් හරියටම සම්පූර්ණ කරගන්න හිතේ හැටියට සල්ලි මදි වෙනවා. දැන් අර වෙලාවේ නම් සෝමනස්ස සහගතයි. දැන් සල්ලි මදි වෙලා දැන් දුකින් ඉන්නේ. දැන් ඒකට పూర్ව චේතනාව අරතරන් පිරිසිදුද නැහැ. ආයත් වතාවක් ආයත් උනන්දු වෙලා ආයත් කරගෙන යනවා. ඊට පස්සේ බඩු මුට්ටු තෝරගන්න ගියහම මම හිතාපු જાතියේ දේවල් හම්බ වෙන්නේ නැහැ. ඒවා හම්බ වෙන්නේ නැති නිසා තියෙන බඩු මුට්ටු අරගෙන එනවා. නමුත් අවශ්‍යම දේ නැති හින්දා ඒ තරම්ම සතුට ආයිත් නැහැ. මෙහෙම තත්ත්වයකුත් අපිට ඇති වෙනවා. සමහර වෙලාවක අපිට ඊටාම කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙලා කියනවා. මොකද අපි ප්‍රතිග්‍රාහකයෝ පිළිබඳව දුකටපත් වෙනවනේ. සමහරලාට ගිහිල්ලා ස්වාමින් වහන්සේලාට ආරාධනා කරාම එදාට උන්වහන්සේලාට වඩින්න හැටියක් නැහැ. එක්ක වෙන පින්කමක් තියෙනවා. දැන් මං ආයෙත් කනස්සල්ලටපත් වෙනවා. ඊළඟට මං දිගින් දිගටම පින්කම කරන්න ඕනේ කියලා ඇවටිලි කළොත් සඳහන් කරනවා එහෙනම් කලින් බාරගත්ත පින්කමට අපි සහභාගී වෙනවා. අපි වෙන ස්වාමින් වහන්සේලා පිරිසකට ආරාධනා කරලා වැඩමවලා දෙන්න. ඒකටත් එච්චරම සතුටු නැහැ. හැබැයි ඊට පස්සේ මෙයාට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනවා. මුණ ගැහිලා කියනවා මහත්ඵල මහානිසංස වෙන විදිහට දන් දෙන්නේ මෙහෙමයි කියලා. එනුතුනේ ධර්මයේ සඳහන් කරනවා අද අපේ ගෙදර සාංගික දානයක් දෙනවා නම් අපි ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි මට භික්ෂුන් වහන්සේ නමක් දෙන්න. සාමණේර නමක් දෙනවා මේ නම කියන්න කියලා. දායකයා උන්වහන්සේ එක්ක යනවා හිතේ සතුටක් නැහැ මට හම්බුනේ සාමණේර නම. විශේෂයෙන් සඳහන් කරනවා දක්ඛින විභංගවාදී සූත්‍ර අට කතාවල් වල ඔහුගේ දානේ සාංගික වෙන්නේ නැහැ කියලා. නමුත් මං හිතාගෙන ඉන්නේ සාංගිකයි කියලා. හදිස්සියේ පන්සලට ගියහම ඔහුට මහතෙර නමක් හම්බ වෙනවා. ගොඩාක් සතුටුයි. මම කීවේ නැතත් උන්වහන්සේ මගේ දානෙට වඩිනවා නම් හොඳයි කියලා තමයි මගේ හිතේ යට තිබ්බේ. හිතාපු විදිහට උන්වහන්සේම මට ලැබුණා කියලා බොහොම සතුටින් වැඩමවාගෙන ගිහිල්ලා දානෙ දෙනවා. දානේ සාංගික නැහැ. දැන් බලන්න අපි නොදන්න දේවල්. සාමණේර නමක් ලැබුණා කියලා දුකටපත් වෙනවා. ඒත් දානේ සාංගික වෙන්නේ බලාපොරොත්තු වෙච්ච ස්වාමින් වහන්සේ නමක් ලැබුණා කියලා සතුටටපත් වෙනවා. ඒත් දානේ සාංගික වෙන්නේ පෞද්ගලික වෙනවා. එහෙමනම් ලැබුණේ සාමණේර නමක්ද? ලැබුණේ මහතෙර නමක්ද? ආර්ය මහා සංඝයාට දන් දෙනවා කියන චේතනාව පදනම් කරගෙන
දන් දුන්නොත් මහත්ඵලයි මහානිසංසදායකයි. කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා ඒ කාරණාව එහෙම සඳහන් කරාම නැවත වතාවක් ඔහු සෝමනස්ස සහගත වෙලා බොහොම සතුටින් දානි පූජා කරලා මනාව පින් දැස් කරගන්නවා. ඊළඟට పూర్ව චේතනාව සිත් කෝටි ගාණක්. పూర్ව චේතනාව කියලා කියන්නේ ඒක හිතක් නෙමෙයිනේ. අවුරුද්දක් තිස්සේ පින්කමක් සංවිධානය කරනකොට ඇති වෙච්ච සිත් ගාන කොච්චර වෙන්නේ නැද්ද? එහෙනම් සිත් කෝටි ප්‍රකෝටි ගාන මේ పూర్ව චේතනාවේ ආන් එතන කුසල් අකුසල් හැම එකම කැටි වෙවි කැමැත්ත ඇති වෙනකොට කුසලයක් අකමැත්ත ඇති වෙනකොට අකුසලයක් දෝලණේ වෙවි තමයි මේ පින්කම කරන්නේ. එතකොට මුංචන චේතනාවත් එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේලා වැඩියා ටිකක් පරක් වෙලා දැන් මහා කලබලයේ යහට දුවනවා මෙහාට දුවනවා ඉක්මන් කරනවා කෑකෝ ගන්නවා ඒ දඟලන්න ගියාම වැටෙනවා බිඳෙනවා කැඩෙනවා පරක් වෙනවා තරහ යනවා. දැන් මේ අතර පිණි කුසලයයි දෙකම කලෝමී සිද්ධ වෙනවා. ඊවතන සඳහන් කරනවා අපි මේ පින්කම කරනකොට ඇති වුණ සිත් මොනවද? කුසල සිත් අකුසල සිත් දෙකම කලවමේ ඇති වුණා. අපිට තේරෙනවද? ඒක හරියටම තේරෙන්නේ මනාව විදර්ශනාවක් තිබුණ කෙනෙකුට. මේ පින්කම ඇතුලේ මට කුසල් සිත් කොච්චරද අකුසල් සිත් කොච්චරද කියලා. එහෙම විදර්ශනාවක් නැති අපට ඒක තේරෙන්නේ නැහැ. මේ සිත් ඔක්කොම සකස් කරන වෙලාවේ పూర్ව චේතනාවට අයිති, ඊළඟට දෙන වෙලාවේ මුංචන චේතනාවට අයිති. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ අපර චේතනාව. මෙන්න මේ අවස්ථාවත් පින්නතුනි හරිම වටින වෙලාවක්. දැන් పూర్ව චේතනා මුංචන චේතනා සම්පූර්ණ කරගෙන ඊළඟට අපර චේතනාවට එනවා. අපර චේතනාවේදී අපි මොකද කරන්නේ? කරපු පින්කම පිළිබඳව හිත සතුටටපත් වෙනවා. ඒක අයිති වෙන්නේ දානමය පුණ්‍ය ක්‍රියාවට. ඉන් පස්සේ සතුටු වෙවි මොකද කරන්නේ? මම කරපු මේ පින මගේ මවට අනුමෝදන් වේවා. මම කරපු මේ පින මගේ පියාට අනුමෝදන් වේවා. මම කරපු මේ පින මගේ සංසාරගත ඥාතීන්ට අනුමෝදන් වේවා. මම කරපු මේ පින මට උගන්වපු ගුරුවරුන්ට අනුමෝදන් වේවා. එහෙම කර අපි පින් අනුමෝදන් කරනවා. අපර චේතනාවේ පස්සේ පින් අනුමෝදන් කරනකොට ඒක දානමය පුණ්‍ය ක්‍රියාවට අයිති වෙන්නේ නැහැ. ඒක දානමය පුණ්‍ය ක්‍රියාවට අයිති නැත්තම් ඒක මොකේද අයිති වෙන්නේ? පින් අනුමෝදන් කරන අවස්ථාව. ආන් ඒ නිසා සඳහන් කළා ඒ අයිති වෙන්නේ පත්ති දාන කියන ගණයට කියලා. පින් අනුමෝදන් කරනකොට පත්ති දාන. අපි සිද්ධ කරපු පින අනුමෝදන් කරනවා. පත්ති පත්තානුමෝදනා කියලා අපි කියන්නේ. පත්ති දාන ගණයට තමයි අයිති වෙන්නේ. පින් දීමේ චේතනාව තමයි මේ පත්ති දාන කියලා කියන්නේ. හොඳයි පින්නතුනි, අදට ධර්ම දේශනාවට යෙදලා තියෙන කාලය මෙතනින් නිමා වෙන නිසා ජානුස්සෝනි සූත්‍ර දේශනාවට ප්‍රථමයෙන් අපි සාකච්ඡා කරන මූලික කාරණා ටිකේ මේ పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා හැටියට සාකච්ඡා කරපු කරුණු ටික මුල් කරගත්ත දේශනාව අද මෙතනින් නිමා කරනවා. මේ දේශනාවේ ඊළඟ කාරණා ටික අපි ඊතුරු ධර්ම දේශනාවෙන් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. එhmenan ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වත් පිරිස විසින් පින් අනුමෝදන් කළ මව්පියන්ට ආශිර්වාද කළ දූ දරුවන්ට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ අනුමෝදන් වේවා. මව්පියන්ට මේ පින් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ධර්ම ශ්‍රී පියාණන්ටත් රත්නත්‍රි අනන්ත ආශිර්වාදයෙන් නිදුක් භව නිරෝගී භව චිරජීවනයේ උදා වේවා. පින්කම සංවිධානය කරන බොහෝ දෙනාට කුසල් දැස් කරගන්න මඟ පාදමින් ධර්ම දානමේ පින්කමේ මූලික අඩිතාලම සකසන අපේ හේමක ඩයිස් මෙතිතුමාටත් එතුමාගේ දයාබරණීය ස්වාමි දියණියටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. නිදුක් භව නිරෝගී භව චිරජීවනයේ උදා වේවා. තව চিරාත් කාලයක් මෙවන් යහපත් කටයුතු සිදු කරමින් බොහෝ දෙනාගේ දහම් දැනුම, දහම් අවබෝධය දියුණුවටපත් කරමින් සසරින් එතර වෙන්න, සතර පායෙන් මිදෙන්න මඟ කියන්න කටයුතු සකස් කරන්න
එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා. එතුමාටද ප්‍රාර්ථනා කරන බෝධියෙන් නිවනින් සැනසෙන්න මේ උතුම් පාරමිතාවක් වේවා. අපි රැස් කරගන්න මේ සියලුම පුණ්‍ය ධර්මයන් නාවින්න රාජ මහා විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේට අනිකුත් ස්වාමින් වහන්සේලාට පින්කම සඳහා නොඑක ආකාරයෙන් උදව් උපකාර කරන අනික් දායක පින්තුන් සියලු දෙනාටමත් අඩු නැතුව අනුමෝදන් වේවා කියලා අපි පින් අනුමෝදන් කරවමු. ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සහභාගී වුණ මේ ලොකු කුඩා සියලුම දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේම වේවා. මම දහම් දේශනා කළ රැස් කරගත් උතුම් කුසලයක් අඩු නැතුව ඔබලාට අනුමෝදන් වේවා. ඒ කුසලයේ ශක්තියෙන් නිවන් දක්නා ජාති දක්වා අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් නිර්මල ධර්මයේම වැටහෙවා. බොහෝ දෙනා නිර්මල ධර්මයෙන් පෝෂණය කළා පවෙන් වළක්වලා කුසලෙහි පිහිටවලා සුගතිගාමී කරවන්නේ ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා. දුකක් කරදරයක් කංකටුල්ලක් පීඩාවක් නැතුව අනුන් නපුරු දෝෂයකින් වශයෙන් විසින් බෝ වෙන රෝග වලින් වසංගත වලින් අවුවෙන් පින්නෙන් ජලයෙන් කරදර නොවි සතර පායෙන් ඈතර යන්න මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් කෝටි ලක්ෂයක් සක්වලේ සියලු මාර්යයන් වහන්සේලාට අනුමෝදන් කරලා අදට පින්කම අපි මෙතනින් නිමා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ